නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අදාර ගණාවේ බොහොම අසුභාරංචියක්. ඕගොල්ලන්ගේ YouTube channel දැන් YouTube එකෙන් terminate වෙන්න පුළුවන් මම මේ කියන දේවල් කරන්නේ නැත්තම්. ඒ වගේම තමයි ඕගොල්ලෝගේ monetization මේ disable ලා මෙන්න මේ වගේ message එකක් earning tab එකේ තියෙන්න පුළුවන්. අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ එකක් ඉන්නේ කොහොමද සහ මේ රේක ටිකලාට පස්සේ ඔයාලගේ YouTube channel terminate වෙනවා. ඒක terminate වෙන වළක්වන්නේ කොහොමද? මේ රේක හදාගන්නේ කොහොමද කියලා. හේෂන් අපි මුලින්ම සාකච්ඡා කරමුද? ඇයි මේ විදිහේ රේකක් එන්නේ? මෙන්න මේ වගේ රේකක්. සුරංග දැන් මම ස්ක්‍රීන්ෂොට් එක පෙන්නපු එක ගොඩක් අය ඉස්සර නම් එන රීයුස් කන්ටෙන්ට් කියන එකනේ. දැනුත් ඒක තියෙනවා. ඒ වුණාට මේ දවස්වල මේ අපි ස්ක්‍රීන්ෂොට් එක පෙන්නපු රීසන් එක තමයි ගොඩක්ම එන්නේ. සුරංග ඉතින් මෙතනින් කියන්නේ ගොඩක් කට්ටිය කරනවා TikTok එකෙන් Facebook එකෙන් කොහෙන් හරි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඒක ඩවුන්ලෝඩ් කරලා ඒක පොඩ්ඩක් එඩිට් කරලා දානවා. අන්න ඒ වැරද්ද කරන අයටත් මේක එනවා. තව කට්ටිය වැරදි කරනවා එක AI හරහා වීඩියෝස් ක්‍රියේට් කරලා දානවා. ඒව දාන අයටත් මේ රේක එනවා. තව කට්ටිය කරනවා වයිරල් ටොපික් එක කියන්නේ වයිරල් ටොපික් කියලා ගත්තට පස්සේ මේ ට්‍රෙන්ඩින් ටොපික් කියලා ගත්තට පස්සේ මොන හරි දාන ට්‍රෙන්ඩින් මාතෘකාවක් නෙමෙයි. හරි. ගොඩක් කට්ටිය ට්‍රෙන්ඩින් ටොපික් කියලා කර කොහෙන් හරි ඔය බල්ලොන්ගේ වීඩියෝ ඒවා පූසොන්ගේ වීඩියෝ ඒවා මොන හරි ඔය පිටට දිනන එක එක ඔය කැරක්ටර් කියන එක එක ඔය වොලිබෝල් කියන්නේ ට්‍රෙන්ඩින් ටොපික් එකක් අරන් ඒ ට්‍රෙන්ඩින් ටොපික් එකේ වීඩියෝස් අරන් දානවා. තව අන්න හරි. එහෙන් ඩවුන්ලෝඩ් කරලා ඒක පොඩ්ඩක් එඩිට් කරලා දානවා. අන්න එයාලගෙත් මේ එරර් එක එනවා. තව සමහරක් කට්ටිය කරනවා ඒ වීඩියෝ එක කාටවත්ම ප්‍රයෝජනයක් නැහැ. සරලවගොත් YouTube එකෙන් බැලුවොත් මේක කිසිම කෙනෙකුට ප්‍රයෝජන නැහැ. කොහොම හරි නිකන් එඩිටින් එකක් කරලා නිකන් මේ අංජබගල් වීඩියෝ එකක්. අද කාටවත් ප්‍රතිඵලයක් නැහැ. අන්න ඒව අසත්‍ය වීඩියෝනේ. අන්න ඒවටත් මෙන්න මේ රීසන් එක එනවා සුරංග. තව එකක්. මේක මම මේ තොරතුරු මම හොයාගත්තේ මේ ගොඩාක් ස්ටඩිස් කරලා. එකක් තමයි ගොඩක් අය Facebook එකෙන් පෝස්ට් එකක් අරගෙන ඒක YouTube shorts වීඩියෝ එකක් විතර හදලා අප්ලෝඩ් කරනවා. මේවටත් මේ රේක එනවා. ඒ වගේම මේ වගේ channel උත් ඔන්න ඉස්සරහට YouTube එකෙන් අයින් ගන්න පුළුවන්. මේ හොයාගත්ත තොරතුරු. දෙවෙනි එක තමයි දැකලා සමහරගේ අත නැහැ. කකුලක් නැහැ. මොකක් හරි අඩුපාඩුවක් ඔය ඇහි මොකක් හරි එහෙම තියෙන ඒවා shorts වීඩියෝ එකක් විතර හදලා දානවා. ඒ වගේම ඒ වගේ අර comedy post එකක් තමගේ comedy post tab එකේ දානවා. මෙන්න මේකටත් අවුල් වෙනවා. මේ වගේ දේවල් කරන්න එපා ඉස්සරහට. මොකද ඔයාලා දන්නේ නැති මේවා ඉතින් අසත්‍ය තොරතුරුනේ. නිකන් දාන කිසිම තේරුමක් නැති content එකක් නේ Facebook එකේ post එකක් කරලා YouTube දානවා වැඩක් නැහැ නේ. අනිවාර්යෙන් ඕන මේ ප්‍රශ්නෙට වගේම ඔයාලා YouTube channel නැති වෙන්න පුළුවන්. හේෂන් කෙනෙක් දැන් හිතනවා මම අවංකවම මේ වැරද්ද කළා නැහැ. අවංකවම වැරද්ද නොකරත් ගොඩක් අයට මේ විදිහට ඇවිල්ලා YouTube channel terminate වෙච්ච අවස්ථා දෙන. මොනවද අත්දැකීම් සාමාන්‍ය කී දෙනෙක් වගේ දැනුවත් මේ වගේ channel අයින් වෙලා තියෙනවද? සුරංග ඉතින් ඔයා මේ කියන කතන්දරේදී ගොඩක් කට්ටිය අපි ළඟට ආවා. සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 ඊට පස්සේ ගත්තාම සුරංග සබස්ක්‍රයිබර්ස්ලා 1 මිලියන් 2 මිලියන් හොඳට රීච් තියෙනවා. හයි රීච් තියෙන channel. සමහර කට්ටිය ෂෝට් කන්ටෙන්ට් කරලා තියෙනවා. සමහර කට්ටිය ලොං කන්ටෙන්ට් කරලා තියෙනවා. සමහර කට්ටිය ලයිව් ස්ට්‍රීම් හරහා තමයි සබස්ක්‍රයිබ් හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ channel ගොඩක් ආවා. ඒ හැමෝගෙම channel එක සමහරගේ 150ක්ගෙම channel terminate. channel එක YouTube එකෙන් අයින් කළා. සමහර අයගේ channel වල channel එක තියෙනවා monetize ගලවලා අර reason එක දාලා. ඉතින් සුරංග මේ ආපු channel මල්ලකට ආපු channel වල ඉන්න 99%ක්ම සුරංග මෙයාලා මේ වැරද්ද කළා නැහැ. ඉතින් ගොඩක් අයගේ අපි channel අරන් දුන්නා. ගොඩක් අයගේ අපි monetize කරලා තියෙන එකේ monetize හරි ගස්සලා දුන්නා. ඉතින් ඔයාලගේ වැරද්දක් නැතුව මේ reason එක ඇවිල්ලා දෙනවා අපිට monetize කරලා නම් monetize අරන් දෙන්න පුළුවන්. channel එක ගලවලා ගිහිල්ලා නම් channel එක අපිට recover කරලා දෙන්න පුළුවන්. එතකොට හේෂන් දැන් කෙනෙක්ගේ දැන් අර වගේ අපිට ආපු channel වල බහුතරයක් දකින්න පුළුවන් වුණා. ඇක්සෙස් වල $300 400 තිබ්බා. සමහරකට $10000 ඒ සල්ලිත් ගන්න බැරිලා තිබ්බා. එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. ඒවත් තරම් දෙනවා. ඒවත් තරම් දෙනවා. ඒතකොට දෙනවනේ. ඒතකොට හේෂන් දැන් කෙනෙක්ගේ දැන් හිතන්න බලන්න එයාට මෙහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාගේ channel ප්‍රශ්නයක් එන්න පුළුවන් අවස්ථාවක් හෝ එයාගේ channel අනාගතයේදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නම් ඒව හදලා දෙන්න. දැන්ට මොනිටයිසේෂන් තියෙනවා. channel ප්‍රශ්නකුත් නැහැ. අනාගතයේදී මේ ප්‍රශ්න නොවෙන්න මොන හරි සිස්ටම් එකක් තියෙනවද ඔයාගාව? රයිට් හොඳ ප්‍රශ්නයක් ඇහුවා සුරංග. මොකද මටත් ඒ වගේ දෙයක් මතක් වුණේ නැහැ මෙතන කතා කරන්න. සුරංග ඔයා අහන්නේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒත් කෙනෙක්ගේ channel එක හොඳ ඉන්කම් එකක් ගන්න channel එකක්. එහෙම නැත්නම් තාම ඉන්කම් එකක් ගන්න නැහැ. එයා ආසාවෙන් ගන්න channel එකක්. එයාටත් මේ වගේ දෙයක් එයිද කියලා එයා බයෙන් ඉන්නේ. රයිට්. එතකොට එයාට කරන්න තියෙන හොඳම දේ ඔයාලට පුළුවන් අපි හරහා channel එක check කරලා ඔයාලගේ channel එකේ අඩුපාඩු තියෙනවා කස්ටමයිස් කරලා මේ වගේ එකක් තියෙනවද නැද්ද එන්න තියෙනවද වැරද්දක් කරලා ඒව අපි හරහා ඔයාලට check කරගන්න පුළුවන් එන්න කලින්. හරි. එතකොට හේෂන් මේ වගේ මොන හරි දෙයකට Gmail password login access පෞද්ගලික document මෙන්න මේ වගේ යාලගේ Gmail password මොන හරි පෞද්ගලික document මොනවම හරි ගන්නවද නෑ සුරංග. ඒ කියන්නේ යාගේ Gmail password අවශ්‍ය නැහැ. යාට managership එක හරහා එහෙම නැත්නම් යාට WhatsApp screenshot දාලා නැත්නම් එහෙම නැත්නම් යාගේ screen එක අපිට share කරලා ඒ විදිහට යාට පුළුවන් යාගේ ඒ reason එක යාට හදාගන්න. හරි. මම හිතන වීඩියෝ එක අදගත්තේ නැති එක මොන ප්‍රශ්නයක් අපිට ආවත් අපිට හදලා දෙන්න පුළුවන්. එහෙනම් අපි කිල්ලෙන්නම් හැමෝටම goodbye. අද වීඩියෝ හොඳයි කියලා හිතනවා වීඩියෝ share කරනවා social media වල. ඉතින් අපි contact කරගන්න contact details වීඩියෝ වල description එකේ හෝ channel එකේ about section එකේ තියෙනවා. එයාලා අපිව contact කරගන්න පුළුවන්. අපි ශ්‍රී ලංකාව තව තුනින් හැම වෙනනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.